සෝ ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා කින් මොටෝ YouTube චැනල ඇත් එක එකතු වෙලා ඉන්න ඔගොල්ලො හැමෝම අදීන්දල ඔගොල්ලන්ට මෙන්න මේ වගේ සුපිරිම N160 බයික් එක ගැන වීඩියෝ බලාගන්න පුළුවන් සබස්ක්‍රයිප් නොකරපු කෙනෙක් නම් සබස්ක්‍රයිප් කරන්න ගණන් ගන්න එපා තාම බයික් එක හෝදලා මුකුත් කරලා නැහැ මේ දවස්වල වැස්ස මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ හොඳටම වහිනෝ රයිට් මේ වීඩියෝ එකේ මං කතා කරන්න යන්නේ Pulsar 160 බයික් එකට මම මෙන්න මේ දේවල් වෙනස් කරපු වෙනස්කම් මොනවද කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ රයිට් මුලකින්දම ගත්තොත් මේ වෙද්දී කිලෝමීටර් 2355ක් දුවලා තියෙන්නේ පළවෙනි සර්විස් එක කරා දෙවෙනි සර්විස් එක කරා ඒතකොට සර්විස් දෙකක් ඉවරයි සර්විස් දෙකෙන් පස්සේ තමයි මේ විදිහට තියෙන්නේ ඉතින් මෙතෙන්ට අනිවාර්යෙන්ම ගහ ගන්න ඕනේ ටින්ටඩ් එකක් නැත්තම් මේක සීරෙනවා ඒකට මට ඒක කරන්න අමතක වුණා ටින්ටඩ් එකක් ගහන්න අමතක වුණා මීටර් බෝඩ් එක ගැන මුලින්ම කතා කරොත් ඊට පස්සේ මෙන්න මේ විදිහේ සයිඩ් මිරර් දෙකක් පාවිච්චි කළා මම මේ සයිඩ් මිරර් ගැන ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් මොකද ගොඩක් කට්ටිය අහනවා මේ සයිඩ් මිරර් පොලිසියෙන් අල්ලනවාද කියලා මොකද මේ වින්ග් සයිඩ් මිරර් මාරම ලුක් එකක් තියෙන්නේ බයික් එකට මේ මෙන්න මේ වින්ග් විදිහට කරොත් දැන් නෝමල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඉතින් මේක මේ විදිහට අපිට වින්ග් දෙකක් විදිහට නැත්නම් තටු දෙකක් විදිහට එහෙම කරන්න පුළුවන් ඒ නිසා තමයි මේකට වින්ග් සයිඩ් මිරර් කියලා තියෙන්නේ. ඉතින් පට්ටම ලුක් එකක් තියෙනවා මෙන්න මේ විදිහට බැලුවොත් මේ සයිඩ් මිරර් දෙක දාපුවාම සිරාට මාරම ලස්සනක් තියෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය අහනවා මෙන්න මේ වින්ග් සයිඩ් මිරර් දැම්මහම පේනවද කියලා. ඇත්තටම දැන් සාමාන්‍ය මෙන්න මේ පිටිපස්සට ගිහින් අපි බැලුවොත් වාඩි වෙලා බැලුවොත් මෙන්න මේ විදිහට අපිට මේවා මේ එජස් කරගන්න පුළුවන් එජස් කරගෙන බැලුවොත් සිරාටම ආපු ඔරිජිනල් සයිඩ් මිරර් දෙකේ වගේම මේකෙත් කිසිම ගැටලුවක් නැතුව පේනවා ඒ වගේම මෙන්න මේ හොඳ ඝනකම් ප්‍රේම් එකක් තියෙන නිසා මේක හෙල්ලෙන්නේ නැහැ මේක හොඳට ෂීට් වෙලා තියෙන නිසා අර පෙර අපි වෙළඳ පොලේ සාමාන්‍ය දකින්න තියෙන සයිඩ් කණ්ණාඩි හයියෙන් ස්පීඩ් එකකින් යද්දී වේවුලනවා මෙන්න මේ විදිහට ප්ලේ එකක් තියෙනවා ඉතින් කිසිම ගැටලුවක් නැහැ මේකත් තද නිසා හුලඟට එජස් වෙන්නේ නැහැ සුපිරියටම තියෙනවා අපිට ඕනේ විදිහට එජස් කරගෙන මේක තියාගන්න පුළුවන් රයිට් මෙන්න මේ වගේ වින්ග් සයිඩ් මිරර් දෙකක් දාලා තියෙන්නේ තිබුණු සයිඩ් කණ්ණාඩි තිබුණු තැනටම මෙන්න මේ විදිහට ඇලන්චි වලින් තමයි සෙට් කරන්න තියෙන්නේ ඊට අමතරව ෆුල් එරර් රූපයක් මෙතෙන්ට මම එකතු කරගත්ත සාමාන්‍ය කපල් ෆොටෝ නැත්නම් ලව්ලි ෆොටෝ මේ ලව්ලි මේවනේ මොකද්ද රූප වගේනේ මෙතන තියන්නේ ඉතින් මම ෆුල් එරර් රූපේ එකතු කරගත්තා එතෙන්ට ඊට පස්සේ සාමාන්‍ය දකින්න නැති ෆෝන් බ්‍රැකට් එකක් තමයි මෙතෙන්ට මම පාවිච්චි කරේ සාමාන්‍ය තියෙන ෆෝන් බ්‍රැකට් වගේ නෙවෙයි මේක ටිකක් විශේෂයි ඒ වගේම මෙන්න මේ වින්ග් සයිඩ් මිරර් දෙක වගේ ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් මේකත් එන්නේ ඉතින් සුපිරි මේ එකක් මොකද්ද මේ ෆෝන් බ්‍රැකට් එකක් ඇත්තටම හොඳයි ඒකත් රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකට බයික් එකට සෙට් වෙන විදිහේ බ්‍රැකට් එකක් මේකක් කියලා ෆෝන් හෝල්ඩ් එකක් සෝරි බ්‍රැකට් එකක් නෙවෙයි ෆෝන් හෝල්ඩ් එකක් රයිට් ඊට පස්සේ තෙල් ටැංකිය ගැන ආවොත් මේ තෙල් ටැංකිය පැත්තට මෙතනත් ටින්ටඩ් එකක් ගහලා තියෙනවා ඔයගොල්ලන්ට පේන ඇති හැබැයි ටින්ටඩ් එක පොඩ්ඩක් චාටර් වෙලා තියෙනවා ඒක ගැලවිලා තියෙනවා මොකද වාහනේ සර්විස් කරන තැන් වලින් වතුර පාරක් ඇල්ලුවාම නැත්නම් මේකට වතුර ගියාම ගහපු දවසෙත් මට මතකයි දැන් මාස 3ක් 4ක් වගේ මෙන්න මේ ටින්ටඩ් එක ගහලා නමුත් ටින්ටඩ් එකත් මේ වෙද්දින් ගැලවිලා මේකේ ටින්ටඩ් එක සම්පූර්ණ ටැංකිය කරම ගැහුවා මම මෙන්න මේ ටින්ටඩ් එක
ටැංකි සීර්ණ එක ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි ඝනකම් ටින්ටඩ් එකක් අපි පාවිච්චි කරනවා නම් සාමාන්‍ය මේක අවුරුද්දක් එකහමාරක් විතර යද්දී ටින්ටඩ් එක අයින් කරන්න වෙනවා. නැත්නම් මේ ටින්ටඩ් එකත් ෆේඩ් වෙනවා. තැනින් තැන පළුදු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම ටින්ටඩ් එක ගලවලා අයින් කරන්න වෙනවා. ඒ විදිහට ටින්ටඩ් එක ගලවලා අයින් කරද්දී ඔරිජිනල් ප්ලේන්ට් එකේ ෂයින් එක, ප්ලේන්ට් එක ඒ ක්වොලිටි එක යනවා. ඒ නිසා මේ ටින්ටඩ් එකක් ගහද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනි. මොකද්ද ගහන්නේ? නැත්නම් ස්ටිකර් එකක් ගහද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද්ද ගහන්නේ? කොහොමද ගහන්නේ? මේකේ කල්පවැත්ම කොහොමද? ඒ වගේම අනාගතයේ දවසක මේකෙන් වෙන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. රයිට්. ඊට පස්සේ ෂීට් කවර් එකක් දැම්මේ නැහැ. ෂීට් කවර් එකට තව කල් තියෙනවා. සම්පූර්ණ N160 බයික් ගැන රිවිව් දෙනවා. මෙන්න මේ විදියට සුපිරිම විදියට channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ තියෙන ෂීට් කවරේ වෙනකොට මම පොඩි කියන්නේ මට මේක සෙට් මේක ආසාවක් වගේ නිකන් වෙනසක් හැමෝම මේකම විදිහට N160 එක තියෙන බයික් එකත් එකම විදිහට ඉතින් සාමාන්‍ය බයික් එකක් හයිලයිට් වෙන්නේ කැපිලා පේන්නේ ජනප්‍රිය වෙන්නේ ඒකට ටිකක් වෙනස්ම විදිහකට හිතලා වෙනස් දේවල් එකතු කරොත් මම කියන්නේ මගේ බයික් එක මේ විදිහට දැන් මම පට්ට මෙහෙමයි හැබැයි මට මේක සෙට් වෙනවා ලෙන්සුවක් දාලා දෙනවා ඒක ටිකක් වෙනස් හැබැයි මේ මෙතන පොඩ්ඩක් චාටර් වෙලා තියෙන දැන් මේකත් හොදලා පොඩ්ඩක් වොෂ් පාරක් දාලා තව චුට්ටක් මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එතකොට තමයි මේක පොඩි ලල් එකක් තියෙන්නේ. ගතියක් තියෙන්නේ. එන්න මේ විදිහට තමයි ඒක පේන්න තියෙන්නේ. රයිට්. ඊට අමතරව සම්පූර්ණ මොඩිෆිකේෂන් පැත්ත සහ N160 බයික් ගැන රිවිව් ඉස්සරහට අරගෙන එනවා. ඊට පස්සේ දැනට මේ ටික විතරක් කියන්න ගොඩක් කෑලි අයින් කරලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න තියෙනවා ගොඩක් වෙනස්කම් තියෙනවා ඊටත් අමතරව මේවා හොදලා නැති නිසා සම්පූර්ණ මේ පැත්ත ගැන කතා කරන්නේ නැහැ පල්ලෙහ ගැන කතා කරන්නේ නැහැ වෙනසක් කරලා තියෙනවා ඉතින් මේ බයික් එකේ ගත්ත සිනමැටික් වීඩියෝ සෙට් එකක් තියෙනවා සිනමැටික් වීඩියෝ සෙට් එකත් මෙන්න මේ විදිහට මම දාන්නම් ඔය කට්ටියට බලා ගන්න කොහොමද මේ බයික් එකේ තියෙන ලල්ලෙක් කියලා රයිට් ආයි වීඩියෝ එකකින් ආයි හමු වෙමු එතකයි මොටෝකින් YouTube channel එක subscribe කරලා තියන්න ඔයාගේ ආදරේ බයික් එක පරිස්සමින් පාදින්න කියනවා හැමෝටම බුදු සරණයි ජය වේවා